දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම. අද මම කියලා දෙන්න හදන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ වැරදිලා හරි සෙටින්ග්ස් එකක් හරි මොනවා හරි මාරු වෙලා ආපහු හදාගන්න බැරි වුණොත් එහෙම ඒක හදාගන්න පුළුවන් ලේසිම සිස්ටම් එකක්. ඒ කියන්නේ රීසෙට් කරගන්න පුළුවන්. එතකොට ඒ රීසෙට් කිරිල්ලෙන් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ contact number ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන කිසිම details එකක් අයින් වෙන්නේ නැතුව රීසෙට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝන් එක අලුතෙන් ගත්ත විදිහටම තියෙනවා. ඒ වුණාට කිසිම details එකක් ඔයාගේ delete වෙන්නේ නැහැ. ඒ කියන්නේ රීසෙට් වෙන්නේ නැහැ කිසිම details එකක්. ෆෝන් එකේ settings විතරයි මේ රීසෙට් වෙන්නේ. එහෙනම් මම හිතනවා ඔයාලට මම කිව්ව දේ තේරුණා කියලා. මොනවා නොතේරුණ දෙයක් තිබ්බත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එක සේව් කරගෙන අපි යන් හදන විදිය බලන්න. රයිට්. එහෙනම් ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ settings එක මෙන්න මේ on කරගන්න. ඊට පස්සේ මෙව පහලට යන්න. පහලට ගිහලා ඔයගොල්ලෝ හොයා ගන්න ඕනේ general management කියන එක මෙන්න මේක. ඊට පස්සේ මේක ඇතුළට යන්න. එහෙම ගිහලා ආපහු පහලට යන්න. ඊට පස්සේ තියෙනවා reset කියලා option එකක් තියෙනවා. ඒක ඔබන්න. ඊට පස්සේ ආපහු පහලට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා reset වර්ග ටිකක් ඔයාලට පේන්න තියෙනවානේ. මේකෙන් අපි යන්න ඕනේ reset all settings කියන එකට. මෙන්න මේක ඔබන්න. ඊට පස්සේ ආපහු ඔබගන්න පේන්න තියෙනවා reset settings කියලා. ඒක ඔබන්න. ඒකේ බෝඩර්ස් වෙලක් කරාවට password එකේ ඉල්ලනවා. ඒ කියන්නේ ෆෝන් එකේ lock code එක එහෙම ඉල්ලනවා. ඉල්ලුවොත් ඒක දෙන්න. ඒක දීලා ඊටු එක සමායට ආපහු reset කියලා තිබ්බොත් එහෙම ආයෙ ඒකත් ඔබන්න. මට මෙහෙම කරන්න දෙයක් නැහැ. මේක මගේ ෆෝන් එකකින්ද මගේ ආපහු මම හදාක settings ටික ආපහු නැති නිසා මම හදන්නේ නැහැ. ඕගොල්ලෝ එහෙම කරන්න. ආපහු සරත් තව සිස්ටම් එකක් තියෙනවා කියලා දෙන්න. ඒ කියන්නේ ෆෝන් එකෙන් පොඩ්ඩක් වෙනස් වෙනවා. ආපහු මෙහෙම බෑක් යන්න. ආපහු බෑක් යන්න. settings on කරගන්න ඕගොල්ලන්ගේ ෆෝන් එකේ. ඊට පස්සේ මෙහෙම පහලට යන්න. ඊට පස්සේ නා about phone කියලා. මේක ඔබන්න. ඊට පස්සේ ආපහු පහලට යන්න. ඊට පස්සේ ආපහු හම්බ වෙනවා reset කියලා. ආපහු පහලට යන්න. දැක්කම එතනක් තියෙනවා reset all settings කියලා. ඒකෙත් ඒ විදිහටම කරන්න. ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ෆොටෝ වීඩියෝ කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. settings විතරයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ වෙනස් වෙනවා කියන්නේ ෆෝන් එක අලුතෙන් ගත්ත විදිහට ආපහු හැදෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට මම කිව්ව දේ තේරුණා කියලා හිතනවා. එහෙනම් ඔයගොල්ලෝ මතකත්ව කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මේ පුළුවන් නම් ඔයාගේ යාළුවාටත් මේක දැනගන්න ෂෙයා පාරක් දාලා දෙනවා ලොකු දෙයක් ඉතින්. එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා.